දත්ත හාමුදුරුවන්ගේ ගමන් මාර්ගය වෙනස් වුණා. ඇයි වෙනස් වුණේ? වෙනස් වෙච්ච තැන මොකද්ද? උන්වහන්සේ ඒ ගමන් මාර්ගයේ ගියා. අෂ්ට සමාපatti ලැබුවා. පංච අභිඥා ලැබුවා. මහා පුණ්‍යවන්තයෙක්. මැදක් හරියේදී ගමන නතර වුණා. නතර කළා. ඇයි ඒ? ලාමක සිතුවිල්ල නිසානේ. මං ගැන හොයන්නේ කවුරුවක්වත්. මං ගැන බලන්නේ කවුරුවක්වත්. ඔය ඇත්ත වුණත් දැන් කෙනෙක් උත්සවයක් කියන්න බැරි වෙන්න පුළුවන්. දානයක් මගුලක් පිරිතක් කියන්න බැරි වෙන්න පුළුවන්. එහෙම නොකියුවයි කියලා හිත අමනාපකම් ඇති කරගන්න එපා. hina වුණාට hina වෙන්නේ නැති වෙන්න පුළුවන්. කතා කරාට කතා කරන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම උනාය කියලා අනේ අරය මාත් එක්ක hina වුණේ නෑනේ. අනේ අරය මං කතා කරාට මාත් එක්ක කතා කරේ නෑනේ. එහෙම උනායින් පස්සේ දුකක් වේදනාවක් එනවනේ ස්වභාවිකවම. නමුත් එහෙම හොඳ නෑ. ලාමක සිතුවිලි පහත් සිතුවිලි හේතු කොටගෙන මේ ජීවිතයක්ම විනාශ කරගත්තන දේවදත්ත හාමුදුරුවෝ. හිතන්න ඕන මගේ මනුස්සකම මගේ මහත්මා ගතිය මම පෙන්눔 කළා. අනේකාගේ මහත්මා ගතිය නැත්නම් ඒ මනුස්සකමට පෙරලා ප්‍රත්‍යපකාර මනුස්ස ගුණධර්ම පෙන්වන්න බැරි නම් මං කුමක් කරන්නද? මට කරන්න දෙයක් නැහැ නේද? ඒ විදිහට අපි හිතන්න ඕන.